While many people lived in their worlds, he lived within his own words. Samida ayya. With one magazine, he set out to write his life. It was not him, it was her. සංචරණි කියන නම නම් හොදටම ගැලපෙනවා. ඔන්න පුළුවන් නම් කියන්න බලන්න. මෙන්න මේ ටෙම්පරාදුව මොනවද කියලා. ඉතින් මට දැනගන්න ඕන වුණා ඇත්තටම එයා කොහෙද බලන්නේ කියලා. ඒත් මම හිතුවේ නෑ. ඒ ඉගුරු මල ඒ තරම්ම මැයිමාර ගහට ආදරෙයි කියලා. She loved flowers, but she did not know that she too was a flower. හෙට අනිවාර්යෙන් ලියුමේ වැඩේ ඉවර කරමු. ඔය වැඩේ හරියනවාමයි. මට ඒක ඉරහඳ වගේ විශ්වාසයි. It only took a moment for everything to change. මල්ලි ෆැක්ටරිය වහලා දාලා එයා ආයේ එන එකක් නෑ. ඈත ගඟකට මුසු කරමි මගේ හදේ නැගෙන සුසුම එය දියවැල් හා මුසු වී ඔබ ඉන්නා දෙසට ගලාවා 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 ඔබේ දෙපා සිපගත්තද මන් නොදනිමි ඒත් ගංතෙර දනීවා 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 ඒ ගංගදිය මුහුදට යන තැන බලායින්ත මට ඉඩක් ලැබේවා 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 තරුවක එලියත් එලියේ තනියත් තනියේ සුවයත් වගේ නොලබා ප්‍රේම කරන්නට මම ඉගෙන ගත්තේ ඔබෙන් මේ නිහඬ විඳී මම ආදරේ එහෙමම තියේවා. Where she came from and where she was going was a secret, just like his love. මැයිමාර ප්‍රසංගය. මම මීට අවුරුදු ගානකට කලින් මෙහි වැඩ කරා. ඒත් කවදාවත් මේ තරම් ලස්සන මැයිමාර ගහක් දැකලා තිබුණ නැහැ.